මොකක්ද මේ ෆැසිලිටි මැනේජ්මන්ට්? ටූරිස්ට්ලා විදිහට එන අය සමහරට ආයෝජක වෙනවා. ජාත්‍යන්තර රැස්වීමකට මීටින් එකකට ලංකාවේ සුන්දරත්වය නරඹන්න එන අය වෙන්න පුළුවන්. මාසයක් වෙන්න පුළුවන්, දවස් 5ක් වෙන්න පුළුවන්. ඒක ගත කළා මේ රටින් පිටව යන තෙක්ම උන් කොච්චරනම් ෆැසිලිටිස් පහසුකම් සේවා මේ රටේ පාවිච්චි කරනවා. අපි මේ දේ පටන් ගත්තොත් අපි අවුරුද්දක් දෙකක් තුනක් යද්දී අපි කිසිම දෙයකට බය නැතුව අපිට කියන්න පුළුවන් අපි ඒ ශ්‍රම බලකාය හදලා ඉන්නේ කියලා. ක්වොන්ටම් ෆැසිලිටි මැනේජ්මන්ට් ගෲප් එක මගින් බලාපොරොත්තු වෙන දීර්ඝකාලීන අපේක්ෂාවන් සහ අරමුණු. මේ සම්බන්ධ ෆැසිලිටි මැනේජ්මන්ට් සම්බන්ධව කැමැත්තකින් ඉන්නවනම් මේ පිළිබඳ ආයෝජනය කරන්න තමන්ගේ මම විශේෂයෙන්ම විදේශගතවල ඉන්න ලංකාවේට උන් දකින්නවා මෙතන දියුණු රටවල ඕස්ට්‍රේලියාවල සිංගප්පූරුව මැලේසියා වගේ රටවල් වල ඉන්න අය ෆැසිලිටි මැනේජ්මන්ට් කොයිතරම් දියුණු වෙලාද කියලා දකින්න අය. ඉතින් මම උන් ලංකාවේ ඉඳලා උන් හිතනවා ලංකාවෙත් මේ වගේ වුණොත් කොච්චර හොඳද කියලා. ඉතින් ඒ වගේ එහෙම අය හිතනවා නම් ඔබට මම මේකේ හවුල්කාරයෙක් වෙනවා. මම මේකේ පාර්ට්නර් කෙනෙක් වෙනවා. මමත් කැමතියි මේක ඉන්වෙස්ට් කරලා මේ ගමන මේ ප්ලැට්ෆෝම් එකේ යන්න. උන් යම් දවසක මේ රටට එනකොට එයාපෝට් එකේ ඉඳලා දකියාර අපි කිව්ව දිනුව. ඉතින් මම හිතන්නේ හැමෝටම මම ආරාධනා කරනවා ඔබට මම හිතන්නේ මේ පොඩ්කාස්ට් එක ගැන කියන්න ඕන. මම හිතන්නේ මේ ලංකාවේ ෆැසිලිටි මැනේජ්මන්ට් වෙනුවෙන් පටන් ගත්ත පළවෙනිම පොඩ්කාස්ට් එක මේකත් එක්ක ලොකු ගමනක් අපි යන්න තියෙනවා. මේක දැනුවත් කිරීම, මේ වගේම දැනුම බෙදා දීමේ එක්තරා මධ්‍යස්ථානයක් බවට පත් වේ. එතකොට ඒකත් එක්ක බොහෝ දෙනා සම්බන්ධ වෙයි. ඒ නිසා මම හැම කෙනෙක්ටම මේ සඳහා ආරාධනා කරනවා මේ වේදිකාවට ගොඩ වෙන්න, මේ වේදිකාවෙන් දැනගන්න තියෙන දේවල්, තමන්ගේ ජීවිතවලට, තමන්ගේ ආයතන වලට ලබා ගන්න තියෙන දේවල් ලබා ගන්න කියලා මම ආරාධනා කරනවා. මම හිතන්නේ ඔබට මේ තිරේ දිස්වන විස්තර ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඊළඟට මොකද්ද කරන්න ඕන? මට මේ දේ දැනගන්න අවශ්‍යයි. ඒ නිසා මේ තිරේ දිස්වන විස්තර ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට වැඩි තොරතුරු හොයාගන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. ඒ නිසා මම ඔබ සෑම දිනාටම ආරාධනා කරනවා. ඒ වගේම වාන්ත ගොඩක් ස්තුතියි. ඒ වගේම මම අපි අර මුලින් සඳහන් කරා අපි මේ සාකච්ඡාව ආරම්භ කරකට කිව්ව සංවර්ධනය වෙන තැන ඉඳලා සංවර්ධිත තැනකට යන ඒ සිහිනය අපි තවත් සිහිනයක් නෙවෙයි, ඒක අපි වසර ගණනාවක් ඇතුළත අපි අත්පත් කරගමු. මේ සිහිනය සැබෑවක් කරගමු කියලා මම හිතන්නේ අපි මේ දැක්ම තුලින් අපිට කරගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා.